අතා මාරට නේද ඉස්කෝලේ පටන් ගන්නෙ. මම 6 ඉඳලා කූද්දන්නේ. තාම නැගිටින්නේ නේ ඔයා. ඔය ඉතින් මගේ හොඳ පාරක් කන්න තමයි හදන්නේ. ගොඩිනු ගන්න නැගිටිනවද පුතේ? සඳන් පුතේ නැගිටින්නකෝ. හොඳටම පරක් වෙලා තියෙන ඉස්කෝලේ යන්න. ආච්චි ඇයි? ඇයි කියන්නේ පුතේ? බලන්නකෝ වෙලාව දැන් 7:25යි. 7 මාට නේද ඉස්කෝලේ පටන් ගන්නෙ. වෙලාවට ඉස්කෝලේ ගියේ නැත්තම් පරක්කු පොල්මේ ඉඳයි ඔයාව. ඊට පස්සේ ඉස්කෝලෙන් දඬුවම් දෙනවනේ. හොඳ දරුවා වගේ දැන්වත් නැගිටින්නකෝ. මට බෑ ආච්චි ඉස්කෝලේ යන්න. මට බෑ. මට ගෙදර ඉන්න දෙන්න. සැනසීමක් නෑ ඉස්කෝලේ ගියාම. හැමදාම බැනුම්. මේ බැනුම් අහලා මට එපා වෙලා ආච්චි තියෙන්නේ දැන්. කවුද පුතේ? ඔයා දවස් ගානම කියනවා. කවුද ඔයාට ඉස්කෝලේදී බයින්නේ? මට කියන්න පුතේ, මට කියන්න. කවුද පුතාට ඉස්කෝලේදී බයින්නේ? මම ඕන කෙනෙක් ගැන බලා ගන්න. මගේ රත්තරන් කොළු පෙඩියට බයින්න කවුද? නෑ ආච්චි. කවුරුත් නෑ. මට පාඩු වෙන්න දෙන්න. මට ඉස්කෝලේ යන්න බෑ. හැබැයි පුතේ, ඔයා අද ඉස්කෝලේ ගියේ නැත්තම් මම අනිවාර්යෙන් ගිහිල්ලා විදුහල්පතිතුමාම හම්බ වෙලා මේ ගැන කතා කරනවා. අම්මා මරුණට පස්සේ තාත්තා දාලා ගියා. මම කොච්චර අමාරුවෙන්ද පුතේ ඔයාව හැදුවේ. මම නැති කාලෙකට ඔයාට මොනව සිද්ධ වෙයිද? ඒක නිසා ඉගෙන ගන්න දේ හරියට කරන්න පුතේ. ඉගෙනීම තමයි අපේ ජීවිතේ ගොඩ දාන්න පුළුවන් එකම ක්‍රමය. නැත්තම් ඉතින් හැමෝම කියයි නිකම කිසිම දෙයක් දන්නේ නැති බූරුව කියලා. එහෙම අහගන්න ඕනේ නෑ පුතේ. ඉගෙන ගන්න දේ හරියට කරලා හොඳ රස්සාවක් කරන්න. ආච්චි. ඇයි ආච්චි? තාත්තා මාව දාලා ගියේ පොඩි කාලෙම. ඔය ගැන කතා කරලා වැඩක් නෑ පුතේ. අම්මට ගොඩක් අමාරු වුණා. ඔයාව හම්බුනාට පස්සේ දොස්තර මාත්‍ය ඇවිල්ලා කිව්වා අම්ම නැති වුණා කියලා. ඒ කියලා පහවදාම තාත්තා ඔයාව මට බාර දීලා අයන්න ගියා පුතේ. ඉතින් ඒ අද වෙනතුරු තාත්තා මාව හොයාගෙන ආවේ නැත්තේ? මට මේව ඔයාට කියන්න බෑ පුතේ. වෙලාව ආවට පස්සේ මම හැම දෙයක්ම පැහැදිලි කරන්න. ඔයා ඉගෙන ගන්න දේ හරියට කරන්න. මටත් තව වැඩි කාලයක් ජීවත් වෙන්න බෑනේ පුතේ. හරි ආච්චි හරි. මම අද ඉස්කෝලේ යන්නම්. ආච්චි වෙලාව ආවට පස්සේ ඔය හැම දෙයක්ම මට පැහැදිලි කරලා කියන්න. මගේ රත්තරන් ආච්චි මාව දාලා යන්න එපා. ඔයා නැති වුණොත් එහෙම මට කාත් කවුරුත් ඇත්තෙම නැත් ආච්චියේ. හරි පුතේ. එහෙනම් ඉතින් මොනකට හොදගෙන ඉන්නකෝ. මම කැමේ ටිකක් ලෑස්ති කරලා තියන්නම් ඉස්කෝලේ අරන් ගිහලා කන්න. හරි ආච්චි. දවසක ඔයා රජ වෙන්න ඕන පුතේ. ආච්චි එහෙනම් මං යනවා. පරක් වෙලා තියෙන්නේ හොඳටම. හා මගේ සුදු පුතේ. එහෙනම් පරිස්සමට ගොහින් එන්නකෝ. ආච්චි අම්මා එනකම් බලාගෙන ඉන්නවා. දසමාසේ උරේ ගත්වා පෝසේ සියුද්දි කාරණං ආයුදීගන් වස්ස සටන් මාතු පාදන් නමාමහං. පරක් වෙලා තියෙන්නේ 8ට කාලේ වෙලාව. ඉක්මනට යන්න. මං ගිහින් එන්නම් ආච්චි. මගේ ඉස්කෝලේ ෂර්ට් එක ගන්න ඕන ආච්චි. පන්ති බාර සර් හැමදාම මේකට මට බයිනවා. හරි පුතේ. මට අස්වැසුම හම්බුනාට පස්සේ මම ඔයාගේ යුනිෆෝම් එක අරගෙන දෙන්නම්. දැනට ඔහොම යන්නකෝ ඔයා. හරි ආච්චි. පරිස්සමෙන් පුතේ. මුතු සරණයි පුතේ. මම කියන්නේ හිටියේ අපේ තාත්තා අයියේ මට රිමෝට් කාර් එකක් අරන් දුන්නනේ. ඒක යනවා මාර දුර. අපේ තාත්තා නම් මට ගේම් සෙට් එකක් අරන් දුන්නේ. මම ඉතින් ඉස්කෝලේ ඇරලා ගිය වෙලාවෙ ඉඳලම ගේම් ගහනවා ඉවරයක් නෑ. මාර විදියට ටැලන්ටඩ් දැන් ගේම් ගහන්න මම. මේ එහෙනම් අපිත් එනවා අද යන්න ඔයත් එක්ක ගේම් ගහන්න. ඒ අර බලන්නකෝ කවුද මේ පැත්තට ඉන්නේ කියලා. හාපෝ අර දුප්පත් සඳුන් නේද මෙහෙට එන්නේ. මොකට දැම්මද මන් දන්නේ අපේ වගේ ඉස්කෝලේකට. අම්මා තාත්තත් නැහැලු නේද? ඒයි මෝඩ සඳුන්. ඇයි යාළුවේ? ඇයි? උදේ මූණ හොදලා නෙමෙයිද ඉස්කෝලේ ආවේ? ඔය මූණ හැමතැනම කබ කෑලි. පව්වනේ. අනේ මම මූණ හේදුවා. ඒක නෙමෙයි දුප්පත් සඳුන්. පන්ති බාර් සර් ඔයාව හැමතැනම හෙව්වා. හෙට ඉස්කෝලේ රැස්වීමක් තියෙනවා. අම්මවයි තාත්තවයි එක්කන් එන්න ඕන අනිවාර්යෙන්ම. ආච්චිලාව එක්කන් ඇවිල්ලා වැඩක් නැහැලුනේ. එහෙම එක්කන් එනවා නම් මේ ඉස්කෝලෙන් අස් කරලා දානවා කියනවා මට ඇහුණා. ඇත්තද? හරි හොඳයි මම ගිහලා හම්බ වෙන්නම්. මේ ඔය ඇත්තටමද වෙයි කිව්වේ? පිස්සුද? මම පොඩ්ඩක් අවුස්සන්නයි කිව්වේ. මිනිහාගේ මූණ ඇමුල්ුණා මම එහෙම කියනකොට. මේ යමු පන්තිට යමු නැත්තම් බැනුම් අහන්න වෙයි අපිටත්. හෙලෝ ප්‍රින්සිපල් සර්. ඔව් ඇහෙනවා කියන්න සර්. එහෙමද? ඒ කියන්නේ අපේ පන්ති ඉස්සර අතු ගාලා නැද්ද? හරි සර් හරි. මම ඒ ගැන බලන්නම්කෝ.
හරි සර් මම දැම්ම මස් කරවන්න. පන්ති නායිකාව මෙහාට එන්න. එනවා සර්. දැන් දන්නවද මට මේ කවුද කතා කරේ කියලා? ප්‍රින්සිපල් සර් මට හොඳටම දොස් කිව්වා. මොකද්ද ළමයෝ මේක තේරුම? මිදුල අතු ගාලා නෑලු. ප්‍රින්සිපල් සර් යනක මම දැකලා තියෙන්නේ. නිකන් හරි පන්තියට ඇවිල්ලා මට දොස් කිව්වා නම් මම කොහොමද මේ පන්තියේ ළමයින්ට පවා මුණ දෙන්නේ? අනේ නෑ සර්. අද පන්ති අතු ගන්න එක්කෙනා තාම ආවේ නෑ. මොනවා? පන්ති අතු ගන්න එක්කෙනා තාම ආවේ නෑ කිව්වේ? හරි ඉතින් පන්ති අතු ගන්න එක්කෙනා ආවේ නැත්තම් ඊළඟ දවසේ ඉන්න කෙනාට හරි අද අතු ගන්න කියන්න තිබ්බා. මොකද ඒක කරේ නැත්තේ? අනේ නෑ සර්. ළමයි එහෙම කැමති නෑ. ඒගොල්ලන්ගේ දවසට විතරයි ඒගොල්ලන් අතු ගන්නේ. හරි. එහෙනම් මට දැන් කියන්නකෝ බලන්න කවුද අද මිදුල අතු ගන්න ඉන්නේ? සඳුන් සර්. මොනවා මේ සඳුන්ද ඉන්නේ මිදුල අතු ගන්න? වෙලාවකට ඉස්කෝලේ ඉන්නෙත් නෑ. කෝ තාම ආවද? good morning සර්. මේ ඇවිල්ලා ඉන්නේ. දුප්පත් සඳුනයා එලවටත් නැති මෙලවටත් නැති කාලකන්නි කොළුවා. ඇයි සර් මගේ අතින් මොකක් හරි වැරද්දක් වුණාද? අයි සර් කන මට කියනවාකෝ කවුද අද මිදුල අතු ගන්න තියෙන්නේ? අනේ හරියට දන්නේ නැහැ සර්. කවුද කියලා? පන්ති නායිකාව කවුද අද මිදුල අතු ගන්න තියෙන්නේ? සර් ඔය සඳුන් තමයි අද මිදුල අතු ගන්න තියෙන්නේ. හොඳයි පන්ති නායිකාවට යන්න පුළුවන්. දැන් කියනවා බලන්න. අනේ සර් මම දැනගෙන හිටියේ නෑ සර්. මම අද පන්ති අතු ගන්න හිටියේ කියලා. මම අද ඉස්කෝලේ එන්න නෙමෙයි හිටියේ. ආච්චි අම්මා තමයි මාව කෝද්දලා එව්වේ. මොකටද ඔය වලපය ගොඩපය ඉන්න නාකි මිනිස්සයා කූද්දලා මේ ඉස්කෝලේ වල තියෙන මේ මෝඩ සමුදයාව? අනේ සර් එහෙම කතා කරන්න එපා. ඒ මගේ අම්මා, ඒ මගේ තාත්තා. ඒ දෙන්නම එයා සර්. අනේ මේ ඔයාලගේ බහුබූත වැල්වටාරම් පවුල් ප්‍රශ්න මට අදාළ නෑ. අද සඳුන් ඔයා හින්දා මම ප්‍රින්සිපල් සර්ගෙන් නොසෑහෙන්න බැනුම් ඇව්වා. ඒකට දඬුවමක් දෙන්න ඕන. මුලින්ම මුළු ඉස්කෝලෙම මිදුල අතු ගන්නවා. අනේ සර් ඇයි සර් ඇයි මම පන්ති ඉස්සර අතු ගන්න? ඇයි ඉස්කෝලේ වටේම? ඒ අතු ගාලා ඉවර වෙලා ඉස්කෝලේ තියෙන ටොයිලට් හැම එකක්ම ඔය අත් දෙකෙන් සුද්ධ කරන්න ඕන. කිසිම බ්‍රෂ් එකක්වත් කිසිම කොස්සක්වත් නැතුව. අනේ සර් කතාව ඇති. ගිහිල්ලා කිව්ව වැඩේ කරන්න. එහෙම නැති වුණොත් එහෙම වේවැල් පාරවල් එකින් එකට ගහනවා. හරි සර් හරි මම කරන්නම්. තව දෙයක්. මම මේක කියන්නම හිටියේ. පන්තියේ තීන්ත ගානවා කියලා රුපියල් 220 ගානේ හැම ළමෙක්ටම ගේන්න කියලා තියෙනවා. දැන් සතියකුත් පහ වුණා. කෝසල්ලි. මේක නම් මට එපා වෙලා තියෙන්නේ. මොකටද මේ වගේ ඉස්කෝලේකට දාලා උගන්වන්න සල්ලි කීයක් හරි වේදම් කරන්න බැරි නම් මොකටද මේ ඉස්කෝලේට දැම්මේ? ඔය වයසක ආච්චිට ගිහිල්ලා කියනවා අදම මේ ඉස්කෝලෙන් අස් කරගෙන යන්න කියලා. හරි සර්. ආච්චිට අස්වැසුම හම්බුණාට පස්සේ මගේ යුනිෆෝම් එකයි ඔය සල්ලි ඔක්කොම දෙයි සර්. නොදෝකින් හිඟන්න. රුපියල් 220ක් දී ගන්න බැරි කාලකන්නි ගිහිල්ලා කිව්ව වැඩේ කරනවා. ආයි මගේ ඇස් දෙකට පේන්නවත් එන්න එපා. මීට වැඩිය හොඳයි කැලණිය පැත්තට එක්කන් ගිහිල්ලා හිඟා කන්න දැම්මන. කීයක් හරි හොයා ගන්න හරි තිබ්බා. අයියෝ සර් ඇයි මේ උදේම කේන්ති අරගෙන? මට නම් මේ ඉස්කෝලේ ජීවිතේ දැන් එපා වෙලා තියෙන්නේ. මට එපා වෙලා තියෙන අර සඳුන් නින්දා කිසිම කමකට නැහැ. බලන්න මුස්පේන්තු කමීද. පන්තියත් එක්ක මුස්පේන්තු වෙලා තියෙන්නේ. අද ප්‍රින්සිපල් සර්ගෙන් පවා බැනුම් ඇව්වේ ඕන්න ඔය සඳුන් නින්දා තමයි. ඉතින් සර් සඳුන්ව ඉස්කෝලෙන් අස් කරලා දාමු. අපේ තත්ත්වයට ගැලපෙන්නේ නෑ සර්. මමත් අපේ ප්‍රින්සිපල් සර්ට කියන්න කියලා හිටියේ. සර් ඔයාම මේක අහන්නකෝ බලන්න. රුපියල් 100ක් 200ක් කිල්ලුවොත් ජීවිතේට නෑ. ඉස්කෝලට හරියමං ඇඳුමක් ඇඳන් ඉන්නෙත් නෑ. උදේට මූණ හොදන්නෙත් නෑ. වැඩක්ද සර්? අපේ පන්තියේ වුණත් බාල්දු වෙනව නේද ඔය සඳුන් හින්දා? මටත් දැන් ඕක තේරිලා තියෙන්නේ. හරි මම ඕක ගැන බලා ගන්න. ඔය ළමයි ගිහලා වාඩි වෙන්නකෝ. මීට වැඩිය හොඳයි මැරිලවත් ගියා නම්. ඉස්කෝලේ නේ කරන්න නවතින එකක් නැහැ. මැරිලා ගියා නම් ඒකත් එකක්. ගිහිල්ලා වේවල් පාරවල් 4-5 දෙනවා දැන් මට තියෙන කේන්තියට. අම්සිවික මහත්තයෝ. මමත් මේ හම්බ වෙන්නයි කියලා හිටියේ. කීප දෙනෙක්ගෙන්ම මාව අහලා තිබ්බා. මොකද වස්නේ? ගාමසේක මහත්තයෝ. මමයි මගේ කොළුවයි විතරයි ඉන්නේ. ගාමසේක මහත්තයා ඒක දන්නවනේ. අයියෝ ඕක කියන්නත් දෙයක්ද? මම ඉතින් හැමදේම දන්නවා. කොල්ලව කොච්චර අමාරුවෙන්ද ඔයා තනියම හදාගත්තේ කියන එක. දැන් ඒක නෙමෙයි. මොකක් හරි කාරණාවක් මගෙන් දැනගන්න තියෙනවද? ගාමසේක මහත්තයෝ. මම මේ ගාමසේක මහත්තයලා කියන්නමයි කියලා හිටියේ. මගේ ගෙදර ඔප්පුව තියෙනවනේ. ඔව්. මට ඉතින් දැන් ওই දීපල වලින් ඇති වැඩක් නැහනේ. මම බැලුවේ මට තියෙන හැම දීපලක්ම මගේ කොළුවගෙන මට ලියන්න. ඒත් කියන්න තරම්
මට මගේ කොල්ලව විශ්වාසවන්තකමක් නැහැ. මට 100%ක් මගේ කොල්ලව විශ්වාසයි. මමත් තව ටික දවසකින් මැරිලා කොල්ලටත් යන එනමක් තියෙන්න එපයි මහත්තයෝ. ඔව් ඉතින් ඒ කාරණාවෙත් ඇත්තක් තියෙනවා. හොඳයි. මම මේකට කරන්න පුළුවන් දෙයක් කරලා දෙන්නම්. පෙලක දෝරුවේ කම්බ වෙලා මේ ගැන සාකච්ඡා කරමු. ඔප්පු අරගෙන එන්නකෝ අපේ ගෙදරට. අනේ හරි ගාමසික මහත්තයෝ. බොහොම ස්තුතියි. රත්තරන් අම්මා කෙනෙක්. කොල්ලගේ අම්මා. ඉපදෙන ගමම්ම අම්මා නැති වෙනකොට තාත්තා පහුවදාම දාලා ගියා. දරුවව තමන්ගේම දරුවෙක් වගේ උස්මහත් කරා. කොල්ලගේ වාසනාව. අද නම් ගොඩක් මහන්සි. අයියෝ. අනේ අම්මේ. මට මෙහෙම ජීවත් වෙලා එපා වෙලා තියෙන්නේ මගේ අම්මේ. ආච්චි මාව ආදරෙන් බලා ගන්නවා. ඒත් මම මේ විඳින දුක ඉස්කෝලේදී මට වෙන දේවල් මම ආච්චිට කියන්නේ නෑ අම්මේ. පුළුවන් නම් මාවත් ඔයා ගාවටම ගන්න. අද අපේ පන්ති බාර සර් මට සෑහෙන්න වේවලෙන් ගැහුවා අම්මේ. මට හරියට යහළුවෙකුත් නෑ. මගේ දුප්පත්කම හින්දා මම හැමතැනම අසරණ වෙනවා මගේ අම්මේ. අම්මා නැති වෙනකොට තාත්තා මගේ ළඟින් ඉන්න ඕනකොට එයා මාව දාලා ගියානේ අම්මේ. හැම දෙයකදීම මගේ ළඟින් හිටියේ මගේ ආච්චි, මගේ පණ එයා. අනේ මගේ කොළුව ගෙදර ඇවිල්ලා. මොකද පුතේ? ඔයාට අසනීපයක්ද? නෑ ආච්චි. මට අද ටිකක් මහන්සි. මම නිදා ගන්නම්. අනේ ඊ කියන්නේ ඉස්කෝලේ හොඳට වැඩ කරලාද කොහෙද? අනේ වාසනාවන් පුතේ. කොහොමින් හරි ඔයා හොඳට ඉගෙනගෙන ලොකු දුස්තර මහත්තයෙක් වෙනවා බලන එක තමයි මගේ තියෙන එකම සතුට. මට මහන්සි ආච්චි. මම නිදා ගන්නවා. හරි හරි මම කැම ටික ලෑස්ති කරන්නම්කෝ. මං කොහොමද මගේ ආච්චි මම ඔයාට කියන්නේ අපේ ඉස්කෝලෙන් මට ගොඩක් කරදර වෙනවා කියලා. පුතේ ඔය ඇඳුම් ටික ගලවලා දාන්න. මම හොදන්නම්. හෙට ඉස්කෝලේ යන්න එපෙයි. මම ඉස්කෝලේ යන්න බෑ කිව්වොත් අනිවාර්යෙන්ම ආච්චි ඒක ගැන කල්පනා කරලා අනිවාර්යෙන්ම ඉස්කෝලේට එනවා. ඒකින්ද ඉස්කෝලේ නොයා ඉන්න බෑ. මම හෙටත් ඉස්කෝලේ යනවා. මම හැමදාම ඉස්කෝලේ යනවා. අනේ සඳුන්ට හොඳටම නිින්ද ගිහිල්ලා. ඇහැරවන්න නරකයි. නැගිට වෙලාවට කන්න දෙනවා. ඇඳුම් ටික ගලවලා හේතුවනම් හරි. මුදලාලි මාමේ. අයියෝ මේ සඳුන්නේ මොකද කොළුව මේ පැත්තේ? මාමේ මගේ ආච්චි කිව්වා පාන් කාලා කරන් එන්න කියලා. කෝ සල්ලි දුන්නද? සල්ලි ගෙනල්ලා දෙන්නම් කිව්වා. අස්වැසුම හම්බෙනවකෝ තව දවස් දෙක තුනකින්. හම්බුණාට පස්සේ පාන් කාලේ සල්ලි ගෙනල්ලා දෙන්නම් කියලා කියන්න කිව්වා. මට ඒකින්ද පාන් කාලා කිල්ලන් එන්න කියලා ආච්චි කිව්වා. මුදලාලි මාමා මට දෙනවද? අනේ මේ මගේ හවුස් ගන්නතු මෙතනින් යනවද? දැන් අස්වැසුමෙන් දෙන්නම් කියලා බඩු ලොට් එකක් අරගෙන තියෙන්නේ. මුලින් මේ සල්ලි දීලා ඉන්න කියන්න. එන්න පාන් කාලා තියා පාන් වාටියක්වත් ඉල්ලගෙන මෙහි. අනේ මාමේ. අනේ මාමේ ගන්න එපා. කඩෙත් එක මුස්පේන්තු වෙනවා. යනවාද යන්න නැත්තම් මෙතනින් ගහලා එලවන්නේ. හරි මුදලාලි මාමේ. මම යන්නම්. අයියෝ පාන් ගේන්න කියලා මෙච්චර වෙලා යනවද? දැන් 7 මාටත් ළඟයි. අදත් ඉස්කෝලේ පරක්කු බෝලෙමින් තමයි ඉන්න වෙන්නේ. අයියෝ ආච්චි ඉන්නවා. පුතේ කොහෙද මෙච්චර වෙලා ගියේ? ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා. හරි ආච්චි මම ඇඳගෙන එන්න. මුදලාලි පාන් දුන්නද පුතේ? ඔව් ආච්චි පාන් කාලා දුන්නා. මං ඒක කඩේ ගාවින් තියලා ආවා. යද්දි ගන්නම් කියලා. හරි පුතේ එහෙනම් පාන් කාලයි හොදි ටිකකුත් ඉල්ලගෙනම යන්න. මම ඒකටත් එක සල්ලි දෙන්නම් කියන්න. හරි ආච්චි මට හොදිනම් ඕනේ පාන් කාලා විතරක් කන්නම්. හරි පුතේ. හාපෝ බස් එක තාම නෑනේ. අද නම් ඉස්කෝලේ අනිවාර්යෙන් පරක්කු පොලිවෙන් තමයි ඉන්න වෙන්නේ නේද යාළුවේ? මොනා කරන්නද ඉතින්? අපි ඉතින් කියමු. බස් එක පරක්කුණ හින්දායි අපි පරක්කුනේ කියලා. අර බලන්නකෝ කවුද එන්නේ කියලා මේ පැත්තට. සඳුන් නේද? සඳුන් කොහෙද මේ යන්නේ මූණත් නිකන් ඇඹුල් කරගෙන? ඉස්කෝලේ යනවා යාළුවේ. හරි ඉතින්. අපිත් යන්නේ ඉස්කෝලේ තමයි. එන්න අපිත් එක්කම යමු. දැන් බස් එකක් එනවා. මං ගාව සල්ලි නෑනේ. කමක් නෑ මං පයින්ම යනවා. නැහැ කමක් නෑ යාළුවේ. මං පයින් යන්නම්. මට පයින් ගිහලා පුරුදුයි. සඳුන් නොහොම ඉන්න අපිත් එක්ක ගියේ කියන්නේ මන් දන්නේ පිස්සු. හරි ඕවා වැඩි හිතන්න යන්න එපා. අනිවාර්යෙන් බස් එක යන්න සල්ලි නැතුව ඇති. ඒක තමයි එන්න බෑ කියලා කිව්වේ. ඉතින් කවුද සල්ලි ඉල්ලුවේ? මම ටිකට් ගන්නවනේ සඳුන්ටත් එක්ක. ආන්න බස් එක ආවා. යමු පරක්කු වෙනවා. good morning sir. good morning පුතේ. සර් එහෙනම් මම පන්තියට යනවා. හරි.
මේ මං අහන්න ගිය එක නෙමෙයි. අර සඳුන් තාම ඉස්කෝලේ ආවේ නැද්ද? මම නම් හිතන්නේ නෑ සර්. අද සඳුන් ඉස්කෝලේ කියලා. මොකද ඊයේ දුන්න දඬුවම හැටියට අද ඉස්කෝලේ පැත්ත පළාතක එයි කියලා නම් හීනකින්වත් හිතන්නේ. ඒක නම් ඇත්ත. ළමයෝ මට පෙන්වන්න බෑ ඔය සඳුන්න. හරි මුස්පේන්තු පාටයි මෝනත් එක්කම. මට ඕන ඔය කොල්ලව මේ ඉස්කෝලෙන් අස් කරලම දාන්න. ඉතින් සර් මොකද්ද කරන්න යන්නේ? මොකක් හරි ප්ලෑන් එකක් තියෙනවා නම් මටත් කියන්න. මම සපෝට් එකක් දෙන්නම්. මේක ප්‍රින්සිපල් මාර්ගෙන් තමයි කරන්න ඕන. ඔයා මම කියන විදිහට වැඩේ කරන්න. හරි සර්. ඔය කිව්ව විදිහට මම වැඩේ කරන්නම්. ආයෙදින් බය වෙන්න එපා. මම ඉතින් සර්ට පණ වුණත් දෙනවනේ. හරි එහෙනම්. එහෙනම් දැන් පන්තිට යන්නකෝ. අයියෝ අද නම් හොඳටම පරක් වුණා ඉස්කෝලේ එන්න. මොනවා? අපේ පන්ති බාර සර් ඉස්සරහම ඉන්නවා. අද නම් මට විසුමක් වෙන්නේ. ඒ සඳුන් මෙහාට එනවා. ඇයි සර් ගුඩ් මෝර්නිං. ගුඩ් මෝර්නිං. ඔය මුස්පේන්තු කටින් ගුඩ් මෝර්නිං කියන වචනවත් කියන්න එපා. ඒ වචනේ කියනවා සුදුසු නෑ තමුසේ. සර් මම පන්තිට යන්න පරක් වුණා ගොඩක්. හරි පන්තිට යවන්න. ඊට කලින් මට කියනවා ගේන්න කියපු සල්ලි ගෙනවද? අනේ සර් මට සල්ලි ගේන්න බැරි වුණා. මොකද කියනව නම් තාම ආච්චිට අස්වැසුමේ සල්ලි හම්බ වුණේ නෑ. ඒක හම්බුනාට පස්සේ මම ගෙනල්ලා දෙන්නම්. හැමදාම අස්වැසුම. අනේ සර් කන රිදෙනවා සර්. අනේ කන මෙරි කන්න එපා. එන වෙන ප්‍රින්සිපල් ගාවට. අද මේකෙන් දෙකෙන් එකක් බේර ගන්න ඕන. ඔහෙම මේ ඉස්කෝලේ තියාගන්නවද නැත්නම් මාව තියාගන්නවද කියලා. අනේ සර් එහෙම කරන්න එපා. මම ගොඩක් දුප්පත්. අපිට සල්ලි නෑ සර්. සල්ලි නැත්තම් මොන මගුලකටද මේ ඉස්කෝලේ එක දැම්මේ? ගෙදරින්ද ගන්න තිබ්බනේ පුතණ්ඩියව. අම්මා තාත්තත් නැතුව ආච්චි ගාවයි මම හැදෙන්නේ. මම කොහමද අපේ ආච්චිට බල කර සල්ලි ඉල්ලන්නේ? කතාව ඇති. ජම්මාත් එක්ක ප්‍රින්සිපල් සර් හම්බෙන්න. සර් බලන්න සර් මට වෙලා තියෙන දේ. ළමයෝ මොකද ඔය අඬන්නේ? මම කොහොම කියන්නද ප්‍රින්සිපල් සර්? දවස් ගානක් තිස්සේ මම ඉවසගෙන හිටියා. මගේ කෑම එක හැමදාම ඒ ළමයා කනව සර්. මට තේරෙන්නේ. හරියට කියන දේ තේරෙන කියන්න. කෑම එක නම් කමක් නෑ කියමුකෝ. ඊයේ මම පාසුගම් ගාස්තු ගෙවන්න අම්මගෙන් සල්ලි ඉල්ලගෙන ආවා. ඉස්කෝලේ තීන්ත ගාන්න එකතු කරපු සල්ලි සේරම ටික ඒ කොල්ලා උස්සලා සර්. කවුද ඔය ළමයා? කවුද වරකම් කරලා තියෙන්නේ? අපේ පන්තියේ සඳුන් කියන ළමයා. එයා තමයි සර් අරගෙන තියෙන්නේ. මොනවා? සල්ලි වරකම් කරලා? කෑම නම් කාපු එක කමක් නෑ කියමුකෝ. ඒත් ඒකත් වැරදි වැඩක්. සල්ලි වරකම් කරලා. මේ ගැන නම් මොකක් හරි කරන්න ඕන. දැන් කොහොමද සඳුන්? තාම ඉස්කෝලේ ඇවිල්ලා නෑ සර්. ඊයේ හොරගම් කරපු ඉඳා අද ඉස්කෝලෙන් නැතුව ඇති. ප්‍රින්සිපල් සර් මම හොරාව අල්ලගෙන ආවා. මේ ඉන්නේ හොරා. අනේ මම මොකුත් හොරකම් කරේ නෑනේ. අනේ මම මොකුත් හොරකම් කරේ නෑ. ඔය බොරු සර්. මෙයා තමයි හොරකම් කරේ. මගේ කෑමත් හැමදාම කන්නේ මෙයා. මං ඇස් දෙකට දැක්කා. මගේ බෑග් එක මෙයා දවස් ගාණක් අවුස්ස ඉන්නවා. ඔව් සර් කිසි කමකට නැති ළමයි. අනේ මම මුකුත් කරේ නෑනේ. මුකුත් කරේ නෑ. බබානේ. මට දැන් ඔක්කොම ආරංචි වුණා. ඔය ළමයා මහම්මා හොරෙක්. මේ ඉස්කෝලේට ගැලපෙන්නේවත් නෑ. අස් කරලා දාන ඔය ළමයාව මම අදින් පස්සේ. අනේ විදුහල්පතිතුමා. එහෙම කරන්න එපා. මම කිසිම දෙයක් හොරගම් කරේ නෑ. පොඩ්ඩක් හොයලා බලලා කරා නම් හරි නේද? ආයි කතාවක් දෙකක් නෑ. යන්න ගෙදර. අදින් පස්සේ මේ ඉස්කෝලේ පැත්ත පළාතක ඉන්න එපා. මම ඔහේ ගැන පොලිසියට පැමිණිලි කරනවා. යන්න මෙතනින්. අනේ මම වැරද්දක් කරේ නෑනේ. දැන් ප්‍රින්සිපල් සර් කිව්වේ ඇහුණානේ. යන්න පුළුවන්. අදින් පස්සේ පැත්ත පළාතක මේ ඉස්කෝලේට එන්න හිතන්නවත් එපා. තවත් මොනවද මගේ මුණ දිහා බලාගෙන ඉන්නේ. යන්න නේද කිව්වේ. අසීම සාතිකේ රතු පෑනෙන් ලියලා මං එවන්න. ආයි කිසිම ඉස්කෝලේකට යන්න බැරි වෙන්න. අනේ ඇයි සර් ඕගොල්ලන් මට මෙහෙම කරේ? මම ඕගොල්ලන්ට කිසි වැරද්දක් කරේ නෑ. මගේ දුප්පත්කමද සර් මේ හැම දෙයකම මුල. අනේ මේ ඔහේගේ බයිලහන්න අපිට වෙලාවක් නෑ. දැන් ඔහේම මේ ඉස්කෝලෙන් අස් කරා කියලා කිව්වනේ. යනවා යන්න. ආයි පැත්ත පළාතක ඉන්න එපා. අනේ දෙයනේ මේ මොකද උනේ මට? හැමදේම නැති වුණා. මුලින්ම අම්මා නැති වුණා. ඊට පස්සේ තාත්තා නැති වුණා. දැන් මට ඉගෙනීම විතරයි පිටිට තිබ්බේ. දැන් ඒකත් නැති වුණා. මට ජීවත් වෙලා එපා වෙලා තියෙන්නේ දැන්. මම මැරෙනවා. මගේ ආච්චිට මම මේක කියන්නේ කොහොමද? මම මැරෙනවා. මම දැන් කොහොමද මේ වෙච්ච දේ ආච්චිට ගිහිල්ලා කියන්නේ?
ආච්චි කොහොම දරා ගන්නද මේ වෙච්ච දේ දැනගත්තම. කමක් නෑ. මොන දේ වෙන්න හරි මම ආච්චිට කියනවා. ආච්චි මාව තේරුම් ගනි. මම මෙතන වැරදි නෑ කියන එක මං හොදාකාරම දන්නවා. මම කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් හොරකම් කරන જાතියේ ළමෙක් නෙමෙයි. පුතේ සඳුන් ආසියේ පුතේ මමත් මේ ස්කෝල්ට යන ගමන් හිටියේ. ඔයාට පොඩ්ඩක් එන්න කියන්න. තව මට මොනව එන්න කියන්නද සීයේ? මම යනවා ගෙදර. ඒ කියන්නේ සඳුන් දැනගෙනද වෙලා තියෙන දේ? පව් අහිංසකයා. අනේ පව් නේද අක්කි? ගමේ හැමෝත් එක්කම සතුටින් හිටපු මිනිස්සෙක් නේ. මේ මොකද මේ අපේ ගේ ගහව සෙනඟ පිරিলা. මම හොරකම් කරා කියන එක මේ හැමෝම දැනගෙනද අපේ ආච්චිට දොස් කියන්නේ නැවිලද දන්නේ. අනේ අන්න සඳුන් නැවිලා. ඉක්මනට ගියේ තුල්ලේ යන්න ඕන. අනේ පව් කොළුවා. මමත් ඇතුළට ගිහිල්ලා බලන්නම්. ආච්චි අර මොකද අර මිනිස්සු අපේ ගේ ඉස්සරහා. අනේ මං වැරද්දක් කරේ නෑ ආච්චි, මම හොරකම් කරේ නෑ. අනේ ආච්චි මට බයයි. පොලිසියනුත් හිටියා. අනේ මාව අරන් යයිද ආච්චි? මාව බේරගන්න. ආච්චි මොකද මේ වෙලාවෙ නිදි? ආච්චි කවදාවත් මේ වෙලාවට නිදාගන්නේ නෑනේ. මට කනගාටුයි සඳුන් පුතේ. ඔයාගේ ආච්චි අපි හැමෝම අතහැරලා දාලා ගිහිල්ලා. ආච්චි නැති වෙලා පුතේ. මොනවා මේක බොරුවක්. අනේ ආච්චි මාව තනි කරලා දාලා යන්න එපා ආච්චි. දැන් කරන්න දෙයක් නැහැ පුතේ. ආච්චි අපිව දාලා ගිහිල්ලා ඉවරයි. ඔයාගේ ආච්චිට තියෙන දේපල හැම දෙයක්ම ඔයාගේ නමට පවරෝලා ඉවරයි. මට ওই දේවල් වලින් වැඩක් නෑ මාමි. මට මගේ ආච්චි වයි ඕන. මගේ කියලා හිටියේ මට ආච්චි විතරයි. අනේ ආච්චි නැගිටින්න. දාමසේක මහත්තයෝ මේ ළමයාට කාත් කවුරුත් නෑලු නේද? දේපල ඔක්කොම නම් ආච්චි පුතාගේ නමට ලියලා තියෙන්නේ. ඒ තාම ඉස්කෝලේ යන දරුවෙක්නේ. අවසන් කටයුතු ඔක්කොම ඉවරනාට පස්සේ මේ ළමයාව අවුරුදු 18 වෙනකම් අනාථ නිවාසයකට දානවා. අවුරුදු 18න් පස්සේ ආයිමත් ආවෙකි. එහෙමද? මෙයාගේ අම්මා නැති වුණානේ. තාත්තගෙන ආරංචියක් තියෙනවද? චූටි කාලෙම දාලා ගිහිල්ලා. එදානින් පස්සේ තාමත් හොයාගන්න හම්බ වෙලා නැහැ මෙයාගේ තාත්තව. හොඳමයි ගාමසේක මහත්තයෝ. එහෙනම් අවසන් කටයුතු ඉවරනාට පස්සේ මම එන්න ළමයාව එක්කගෙන යන්න. හොඳමයි. ආච්චි අනේ ආච්චි මං මේ ලෝකෙ තනි වුණා ආච්චි. මං තනි වුණා. ඔයා මාව දාලා ගියා. අතර මග මාව දාලා ගියේ ඇයි ආච්චි? අනේ ආච්චි